තෙරුවන් සරණයි. පින්වත් තුෂාර මහත්මයා ඇතුළු පින්නතුල්ලා මිතුරු කැලක් විසින් සමූහයක් විසින් නාවන ධර්මායතන වාසී මහා සංඝරත්නය අරමුණු කරගෙන දාන දායකත්වයක් දරන්නට යෙදුනා. ඉතින් මේ මහත්තුරුන්ට නොවැම්බර් 29 වන දින දානයක් බාර අරගෙන ඒ ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන මේ නාවන ධර්මායතනයට පැමිණලා ස්වාමින් වහන්සේලාට වතාවත් ඉෂ්ට සිද්ධ කරලා ස්වාමින් වහන්සේලා දැක බලාගෙන දාන කටයුත්තක් සූදානම් කරගෙන ඒ දානේ පූජා කරගන්නට කටයුතු සූදානම් කරගෙන තිබුණත් මේ කාලේ පවතින මේ වැසිබර කාල ගුණය අහිතකර කාල ගුණය නිසා ලංකාවේ තියෙන මේ අවදානම් තත්ත්වය නිසා ඉතින් මේ මහත්තුරුන්ට ඒ කටයුත්තට සම්බන්ධ වෙන්නට නොහැකි වුණා. නමුත් මේ මහත්තුරු සෑම සියලු දෙනෙක්ම එකතු පාදා වෙලා ඒ ස්වාමින් වහන්සේලාගේ දාන කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනා. ඒ සඳහා මේ මහත්තුරු මුදලින් දායකත්වයේ දරන්නට යෙදුනා. ඉතින් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ පංචක නිපාත පාළියේ දාන සූත්‍රය කියලා කාල දාන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ඒ සඳහන් වෙනවා පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දානයන් දෙන්නට කාල පහක් ගැන. ඒන් එක කාලයක් තමයි මේ දුර්භීක්ෂ කාලයේ දානයක් දෙනවා. දුර්භීක්ෂ කාලය කියලා කියන්නේ මේ කාලගුණ තත්ත්වයන් වෙනස් වෙලා ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලාට දන් වැටවල් වලට සහභාගී වෙන්නට නොහැකි වෙලා දුර්භීක්ෂ කාලයක් එනවනම් ඒ කියන්නේ මේ වැස්ස වහින්න නැතුව ඒ කාලයක්වත් නෙමේ මේ වැස්සෙන් උනත් කාලය මේ වැස්සෙන් උනත් හානිදායක තත්ත්වයන් ලං වෙන්නට පුළුවන්. ඉතින් මේ කාලය මේ අද වන විට මේ ලංකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ දායක කාරකාදී පින්නතුන්ට පැමිණලා දානය සකස් කරගන්නට අපහසුයි. නමුත් මේ පින්නතුල්ලා මේ දුර්භීක්ෂ කාලයක මේ දන් දෙන්නට අපහසු දිනවකවානුවක මේ දානේ සූදානම් කරගලා මේ දානයට දායකත්වයේ දරලා මේ ස්වාමින් වහන්සේලාට සුවසේ පහසු පරිභෝගයෙන් යුක්තව සුවසේ ස්වාමින් වහන්සේලාට දාන කටයුත්ත සූදානම් කරන්නට යෙදුණා. ඉතින් බොහෝම සතුටු වෙන්නට ඕන මේ දුර්භීක්ෂ කාලයක වුණත් මේ දාන කටයුතු සිද්ධ කරගන්නට ලැබීම සම්බන්ධයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි කාලේ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤු වීත මච්චරා කාලේ දින්නම් අරියේසු උජු භූතේසු තාදිසු විප්පසන්න මනා තස්ස විපුලා හොಂತಿ දක්ඛිනා. කාලේ දදන්ති සප්පඤ්ඤා මේ ප්‍රඥාව සහිත පුරුෂයෝ පඬිතයෝ මේ කාලයේ දන් දෙනවලු. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේලාට හරි මේ ආර්ය මහා සංඝරත්නය අරමුණු කරගෙන ආර්ය උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලාගේ පටන් පැවතෙන මේ ආර්ය මහා සංඝරත්නයට කාලයේ දන් දෙනවලු. ඒ කාලයේ දන් දීම කාලයේ දින්නම් අරියේසු උජු භූතේසු තාදිසු අන්නේ වගේ මේ අරිහත් වූ ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත්තා වූ ඒ මහරහත් උතුමන් වහන්සේලාට කාලයේ දන් දෙන පුද්ගලයන්ට විප්පසන්න මනා තස්ස විපුලා හොಂತಿ දක්ඛිනා. ඒ සතුට සිතින් යුක්තව ඒ දානය දෙන පුද්ගලයාට විපුලා හෝති දක්ඛිනා ඒ දක්ෂිනාව විපුල වෙනවලු මහත් වෙනවලු. ඒ වගේම දේශනා කරනවා යේ තත්තානුමෝදන්ති වෙය්‍යා වච්චං කරොන්තිවා. ඒ දාන කටයුත්ත වේවා යමෙක්ගේ දාන කටයුත්ත කෙරෙහි අනුමෝදන් වෙනවද වෙය්‍යා වච්චං කරොන්තිවා වතාවතකින් හරි උපකාර වෙනවද න තේ සංදක්ඛිනා වුණා තේපි පුඤ්ඤස්ස භාගිනෝ. ඒ දක්ෂිනාව පූජා කිරීමෙන් ලැබෙන පින ඒ පුද්ගලයාට අඩු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තස්මා දදේව අප්පටිවාන චිත්තෝ යත්ත දින්නම් මහප්පලං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනන්ති. එහෙයින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙයින් අප්පටිවාන චිත්තෝ මේ නොපසුබස්නා වූ වීරයෙන් යුක්තව සිතින් යුක්ත යම් පුද්ගලයෙක් යම් කෙනෙක්ට ඒ ආර්ය මහා සංඝරත්නයට දින්නම් මහප්පල ඒ දුන් දේ මහත්ඵල වෙනවාලු.
පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනා. ඒ පිනම හේතු කරගෙන මේ පරලෝකයේ ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ළඟා කරගන්නට මේ සත්වයන්ට මේ පින්කමක් සිද්ධ කරගන්නට යෙදුනා වූ පුද්ගලයන්ට හේතු වාසනාවන් සැලසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. ඉතින් මේ පින්නතුණු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට මේ දුනා වූ උතුම්ම දාන වස්තුවක් පූජා කරගන්නට යෙදුණා. ඉතින් හලුගම කල්නමිතුරු සමාජයේ විසින් තමයි මේ දාන වස්තුව පූජා කරගන්නට යෙදුනේ. ඉතින් මේ කාලය බොහොම අවදානම් සහිත කාලයක්, කාලගුණය බොහෝම ප්‍රචණ්ඩ වෙලා තියෙනවා. ඉතින් මේ කාලගුණ තත්වයන් මේ පින්වතුන් විසින් නොසලකා ඒ දාන වස්තුව පූජා කරගන්නට, ඒට අනුමෝදන් වන්නට, ඒට අනුග්‍රහ කරගන්නට, උපකාර කරන්නට යෙදුන දානයට ඒ අවශ්‍ය වියහිදම් යොමු කරලා ඉතින් අපි බොහෝම සතුටින් මේ පින්වතුන්ලාට මෛත්‍රියෙන් යුක්තව අනුමෝදනාවන් කරනවා, පුණ්‍ය අනුමෝදනාවන් ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ හලුගම කල්නමිතුරු සමාජය ඇතුළු ඒ සමාජයේ සෑම සියලු දෙනෙක්ටම, ඒ සමාජයට සම්බන්ධ වෙලා ඉන්න සෑම සියලු දෙනෙක්ටම උතුම් ධර්මාභෝධය පිණිසම මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ඉතින් තව තවත් මෙවැනි පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගෙන දාන සීල භාවනා නෛෂ්කර්ම ආදී මේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කරගන්නට යෙදුනා වූ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා. මේ දානයට මේ පින්නතුල්ලාට සම්බන්ධ වන්නට බැරි වුණත් මේ ඡායාරූප ආදී දැකලා ඉතින් අනුමෝදන් වෙලා සතුටු සිත් ඇති කරගන්නට අපිට මේ දානයක් මේ වැනි විදිහට සකස් කරගෙන මේ ස්වාමින් වහන්සේලා කෙරෙහි පූජා කරගන්නට යෙදුනා පූජා කරගන්නට හැකියාවක් ලැබුණා කියන මේ සතුටු සිත ඇති කරගෙන මේ සාරාණීය කුසලය නිතර නිතර සිහි කරගනිමින් මේ පින්නතුල්ලාට මේ කුසල කර්මයේම නිර්වාණ ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සෑම සියලු දෙනෙක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, තව තවත් ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනාවන් සකස් වේවා, පාරමිතාවන් පූර්ණ වේවා කියලා අපි ආශිර්වාද කරනවා, අනුමෝදනාවන් සිද්ධ කරනවා. සෑම සියලු දෙනෙක්ටම තුන්රුවනේ අනන්ත ගුණානුභාව බලෙන් සිතක් සාන්තියක් සැලසේවා. ත්වන් සරණයි.